වශයෙන් අපි පවත්වන්නට යෝජිත කරගන්නට යෙදුනා උතුම් පින් කටයුත්ත මේ වෙනකොටත් වැඩ කටයුතු 97කට ආසන්න කාල සීමාවක් කාල පරාසයක් අවසන්වයි පවතින්නේ. ඉතින් අරමුණ පැහැදිලි කිරීම වශයෙන් මේ උතුම් පින් කටයුත්ත සඳහා ඔබේ කාල වේලාව තවත් මිඩංගු නොකොට ඒ සඳහා වැය නොකොට අරමුණ අපේ දේශකයන්න් වහන්සේ මේ උතුම් පින් කටයුත්ත සඳහා පිළිගැනීම වගේම උන්වහන්සේට ආරාධනා කිරීමයි. විශේෂ වශයෙන් අපේ කාරුණික ආරාධනාව පරිදි මේ උතුම් මහා ගිරිවණ්ඩ පූජාමය පින්කම සාර්ථකත්වයෙන් යුක්තව සම්පූර්ණ කර ගැනීම සඳහා අපගේ අනුකම්පාවෙන් යුක්තම වෙනවන්නට යෙදුනා වූ ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ පිළිගැනීම යුතුයකමක් කොට ගනිමින් විශේෂ වශයෙන්ම ශ්‍රී ශ්‍රද්ධානන්ද මූලික පිරිවෙනෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සඳහා ආගමික වතාවත් උගන්වමින් උන්වහන්සේලාගේ ආගමික වතාවත ධර්මානුකූල කරමින් සිසු ද්වාදරුවන්ගේ දැනුම පෝෂණය කරමින් ජාතික ආගමික ශාසනික වශයෙන් උතුම් සේවාවන් සම්පූර්ණ කරන්නා වූ ගෞරවනීය හාමුදුරන් වහන්සේ පැහැදිලි කරන්නට උවමනාවක් නැහැ. මොකද මේ හැම දිනම උන්වහන්සේ පිළිබඳව දන්නවා හඳුනනවා. යුතුයකමක් කොට ගනිමින් මාගේ විශේෂ වශයෙන්ම මගේ සහෝදරයෙක් වශයෙන් අපි අතර කටයුතු කරන්නට යෙදෙන විශේෂ වශයෙන්ම ගුරුවරයෙක් වශයෙන් මට ආවාද උපදෙස් ආදර්ශ ලබා දෙමින් කටයුතු කරන්නට යෙදෙන දැනට ශ්‍රී ශ්‍රද්ධානන්ද මූලික පිරිවෙන්හි වාසය කරන්නා වූ ශාස්ත්‍රපති මාදම්පුල විපුලානන්ද අපේ හාමුදුරන් වහන්සේ පිළිගැනීම හැම දිනාගේම සාදුකාර මැද්දේ සම්පූර්ණත්වයට පත් කිරීම සඳහා සියලුම දෙනා ශබ්ද නගා සාදුකාර පවත්වනවා. නැවතවතාව සාදුකාර හොඳයි අපේ හාමුදුරුවනේ කරන්ට යෙදුණු පින්කම අපි දැකත් නැහැ, සදහැවතුන් දැකත් නැහැ. කරන්ට යෙදුණා අපේ දැනුමේ පරිද්දෙන්. ඉතින් අපේ හාමුදුරුවනේ යම් වැරද්දක් තිබුණා නම් සදුස්තනක් තිබුණා නම් නිදොස් කරගන්නට අවවාද ලබා දෙන්න. මේ උතුම් පින් කටයුත්ත සම්පූර්ණ කර ගැනීම සඳහා අපට ශක්තියක් ලබා දෙමින් මින් අනතුරුව ආගමික වතාවත් ආරම්භ කරන හැටියට අපේ පඬිත හාමුදුරන් වහන්සේට කරන්නා වූ කාරුණික බගාපත් ආයතන සමගම සමුගන්නවා. හැම දිනම නැවත වතාවක් ශබ්ද නගා සාදුකාර පවත්වලා නිහඬ වෙනවා. අදනගා සාදුකාර පවත්වමු. තවත් වතාවක් සාදුකාර තවත් එක මිනිත්තුවක් මේ කරුණා ගුණෙන් අප ආට ඕවාදෙන්න රං රස ලෙසට මේ පුද බිමේ වැටෙන්න මාහිමි වරුනි දැන් මාට නව බොදු ඥානයගේ දැති හදවත් උපදං සමාධි ගායා සිරස
වන්දන කරනිමි අම්මා නිවන පාසක් කෙරු මගේ බුදු හිමි නමසිරස නමසිරස මෙසේ වන්දින්නේ සාරද නීරද චන්ද මරිචි කීර සමුද්ද සමුද්දිත වීචි දේව නදී ජල භාෂණකාරේ රාජති භගවා පණ්ඩර කෙත්ති නීලපීත බුදු රැස් විහිදෙන්නේ සඳුන් කල්ක මිනිසිසිල දෙන්නේ සත්‍ය ගවේසී බුදු සමිඳුන් නිර්මල පායෝග මම නමදින්නේ හිත හරි දඟ කාරයි හැම තැනම දුවනවා වචනය දඟකාරයි ඒ කතා කරනවා කාය හරි දඟකාරයි ඒ මෙහෙත වැනෙනවා මේ තුන් දොර පින් කරන්න බාධා කරනවා සම්බුදු දහමයි සිංහල කවියයි අරගෙන ආවෙමි ඔබ සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා මදි 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 බව තව රැකෙනවා සහතික දෙන්නට තව කල් යනවා වටපිට ගහ කොළ සෙලවියන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා
බණ කියනා මම උඩ විසිවෙන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා තිබෙනා බිඳු වියලියන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා උඩ ගිය පොඩි හිමි බිමට වදින්නට හිමිට දැන් ඔබ සාදු කියන්න ඒ හඬ මිහිරේ හරිම ලක්ෂණයි එහෙනම් දැතම නලලතියා පන්සිල් ගන්නට කියන්න දෙවරක් නමෝ තස්ස භගවතෝ කියා ඉගෙන ගන්නට ධෛර්යය ඇති වෙන්න, චිත්ත වර්ධනය ඇති වෙන්න, මතක ශක්තිය ඇති වෙන්න, යෝනිසෝ මනසිකාරයේ පාඩම් කරන දේ දරා ගැනීමේ මහා ප්‍රඥා සම්පත්තිය ඇති වෙන්න, බෝසත් ගුණ දහම් ඇති පින්වන්ත දරුවෝ බවට පත් වෙන්න ඔබ සියලු දෙනාටම මේ අසිරිමත් වූ පින්කම ඔබ සියලු දෙනාටම අතේ කරේ බදින පිරිත් නූලක්සේ පිහිටා ඔබ සියලු දෙනාටම යහපතම උදා වේවා කියන ප්‍රාර්ථනාව සිත් සතන් වල තුරුළු කරගෙන මේ මොහොතේදී අපි පූජාව ආරම්භ කරමු. නැවත වතාවක් සාදුකාර පවත්වමු. සාදු සාදු තවත් වතාවක්. තවත් එකමික වතාවක්. සාදු සාදු ගණ සාරක් දෙත්පේන අයි කියලා. දීපේන තමදං සිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි පමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගම්බිනා සුගන්ධිනා හංගම්බේන පූජයාමි තථාගතං සුගන්ධිනා
සීතලං පප්පං පසන්න මధుරං සුභං පානීයමිතං භගවා පතිගන්නාසෝ මුදිතමං නදිවාසේ තුනෝභන්තේ ගිලාන පතුදයන් ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතෝ මුදිතමං අදිවාසේ තුනෝභන්තේ භේසජ්ජං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතෝ මුදිතමං නදිවාසේ තුනෝභන්තේ අට්ඨ පරික්ඛාරං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්නාතෝ